ගොඩ කාලයකට පස්සේ වීඩියෝයක් අරගෙන ආයෙ පොඩ්ඩක් වර්ක් වලත් එක පොඩ්ඩක් බිසි වෙලා හිටියේ. අද අපි පොඩි ගමනක් යනවා. දැන් මම කේක් එක රෙඩි. කේක් එක අපි ඔක්කොම පැක් කරලා තියෙන්නේ. අපි 4 වෙද්දි 4:00 විතර වෙද්දි එතන ඉන්නවා. දැන් වෙලා කීයද? 3. දැන් වෙලාව 3යි. දැන් වෙලාව 3යි. අපි 4:00 වෙද්දි ඉන්න ඕනේ. දැන් තමයි ඔක්කොම ටික පැක් කරලා ඉවර වුණේ. ඉතින් චුට්ටක් පරක්කු එළිය හොඳටම වහිනවා. අපි ගිහිල්ලා ඉවර වෙලා කියන්න මොකද්ද අපි සෙලිබ්‍රේට් කරන්න යන්නේ කියලා. Alright guys, අපි මේ යන්නේ එඩින්බරා වල ඉඳලා north පැත්තට. අපි මේ යන්නේ Highland කියලා Highland නෙමෙයි අපි ටිකක් north පැත්තට යන්නේ. මේක ඇවිල්ලා 2 hour and half වගේ drive එක. මම හිතනවා ඔයාලා දැනටමත් දන්නවා ඇති කියලා අපි මේ කොහෙද යන්නේ කියලා. අපි මේ යන්නේ stay එකකට. මම stay එකක් අරගෙන තියෙන්නේ මගේ husband ගේ birthday එක celebrate කරන්න. මම එයාට පොඩි gift එකක් වගේ තමයි මේක දෙන්නේ. එයාට experience කරන්න. මොකද අපි කවදාවත් මේ වගේ stay එකකට ගිහිල්ලා නැහැ. first time තමයි අපි දෙන්නම experience කරන්නේ. ඒ වුණාට මට idea එකක් ආවා මේ වගේ දෙයක් කරොත් හොඳ වෙයි කියලා. actually මේ වගේ time එකට අපි දෙන්නට නම් set වෙන්නේ Red Bull විතරයි. so මේක තමයි අපි stay එකට යන road එක. මාරම ලස්සන road එකක් බලන්න මම record කරගත්තා. I hope you guys enjoy. Hi guys, අපි දැන් ඇවිල්ලා ඉන්නේ මාර view එකක් තියෙන්නේ. oh my god. අපි මෙතෙන්ට එනකොට මෙතන ඔක්කොම බැටළුවෝ ටික පොලිමට හිටියා. දැන් ඒගොල්ලෝ ගියා. මං හිතනවා හෙට උදේට එයාලා ආයේ එයි කියලා. මේ තියෙන්නේ අපේ පොඩි කැබින් එක. wow. අපි දැන් යමු කැබින් එකට. මේක තමයි අපේ කැබින් එකේ එළිය තියෙන විදිහ. අපේ outside එක. කියන්නේ පිටිපස්ස background එක පැත්ත. මේ තමයි අපේ කැබින් එක පිටිපස්සේ view එක. හරියටම කැබින් එකට side එකේ view එක තමයි මේ තියෙන්නේ. තනි කරම කැලෑවක්. මට සතෙක් පේනවා. අර මැද මොකෙද ඉන්නේ? මට පේන්නේ හරියට. මේක කැලෑවක් තනිකරම මෙතනින් එහාටත් තනිකරම කැලෑවක් තියෙන්නේ. ගොඩාක් බැටළුවෝ ආශ්‍රයෝ ඒ වගේ තමයි ඉන්නේ. මොකෙද? සත්ති ගොඩාක් ඉන්නවා මේ පැත්තේ. අපි දැන් යමු අපේ කැබින් එකට. මම දැන් පොඩ්ඩක් බැටළුවන් වල්ලන්න යන්නේ. එයාලා මට වගේ දුවනවා. ඒගොල්ලෝ හිතනවා ඇති කරදරයක් කරයි කියලා. මම හිතන්නේ අපි තාම ගෙදරට කිසිම බඩු අරගෙන නැහැ. අපි බඩු එකක් ගන්න යනවා. එතකොට මට හිතෙන්නේ මෙයාලා එයි නැත්තම් මෙයාලා චුට්ටක් අල්ලගන්න අමාරුයි. මේ බලන්න මෙයාලා බලන් ඉන්න විදිහ. අර චූටි කටාව ටික. Hi. Come on. Please යන්න එපා. ළඟට ආවොත් ගහන්න නැද්ද? ළඟට එන්නද? Oh no, එපා. Oh no. All good. Yeah. එයා සර කරන අපිට. Yes. බෑ. Okay. මේක තමයි අපේ ගෙදරට යන පාර. අර අතන තමයි අපේ කැබින් එක තියෙන්නේ. එතන කැබින්ස් දෙකක් තියෙනවා. අර අන්තිමට තියෙන කැබින් එක තමයි අපේ කැබින් එක. මෙතනින් තමයි අපි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. අර කාගේද පූසා? වයනේ මම දැක්ක මේ බලන්නකො. ගහයිද? දැක්කම බය හිතෙනවනේ අපිට. අනේ පාවේ පව්. කන්න දෙයක් මොන හරි දෙමු අපි. අපි ඔයාලට කැම චුට්ටක් ගේන්න. අද ගේන්න. ඉල්ලෙද්දි. මම මොන හරි පෙට්ස් ෆුඩ් මොන හරි ගෙනල්ලා දෙමු. ඔව් අපි ගෙනත් දෙන්නම් ආර. Hi. මේ වගේ ලස්සන කියුට් ප්ලාන්ට් එකක් තියෙනවා. ඒ ඉස්සරහම චෑර්ස් දෙකක් තියෙනවා. එතකොට අපි මෙතන බලන්න පොඩි චූටි මේසයක් තියෙනවා. ඒක මේසයක් නෙමෙයි ඇත්තටම ගහක්. ලී කොටයක්. yes. මේක දැන් හරියට. guys මේකට මට පයින්කම් අතේ දුන්න. හරිද? සුපි. බෑ. බෑ ගන්න. මං ගන්න. no. ඉන්න. එපා. හරි.
වා ඒක වටන්න දෙයන්නේ බිමට ඉන්නකෝ. yes මේ ඉන්නේ අපි චූටි ඩක් කෙනෙක්. මේක තමයි අපේ ගෙදර. අපිට චූටි ලිවිං රූම් එකක් තියෙනවා මෙතන. හරිම කියුට්. චූටි වින්ඩෝ එකක් තියෙනවා. මාර ලස්සනයි මාර කියුට්. මෙතන පොඩි ටේබල් සෙටප් එකක් තියෙනවා. එයාලා අපිට ප්‍රසන්ට් කරලා තියෙනවා පොඩි bottle of prosecco and 2 glasses and chips එකකුත් තියෙනවා. and especially මේ visitors කියලා book එකක් තියෙනවා. මේකේ හැමෝගෙම details හැමෝම 10 out of 10 rate කරලා තියෙනවා. අපේ comment එක අපිට මෙතන දාන්න පුළුවන්. අපේ නම address comment ඒ ඔක්කොම ටික තමයි මේ book එකට include වෙලා තියෙන්නේ. මේක මම ගත්තේ අපි මේක enjoy කරන හෙට රැට හෝ අද රැට sure නැහැ. මම මාරම ආසයි මේ වයින් එකට. මාරම රසයි. මම ගොඩක් කැමති නැහැ dry wine වලට. මම කැමති චුට්ටක් නිකන් full body යන එකකට තමයි. මෙතන තව චූටි ඒක fresh rose එක. මාරම ලස්සන බෙඩ් එකක් තියෙනවා මෙතන. මේ මොනවද මේ? ooh A board game. boards game play කරන්න මම. Yes or no? Ooh, Ring bell? let me see. And what is that, babe? I don't know. Let's see. තල මොනවද තියෙන්නේ? ooh මෙතන තියෙනවා Hair dryer. hair dryer එක. දැන් මම කිචන් එකට යන්න හදන්නේ මගේ. මාරම ලස්සන යනාට මම හිතනවා ගොඩක් කල් ඉන්න තිබ්බනම් හොඳ යනවා. අපිට දවස් දෙකක් තමයි ඉන්න පුළුවන්. ඊට පස්සේ අනිත් බුකින් එකට අනිත් කට්ටියට ලෑස්ති කරන්න යාලා තව දවසක් තියාගන්නවා. දැන් මම මගේ කිචන් එක පෙන්නන්න. මෙතන තියෙනවා coffee, tea, sugar and මෙතන චූටි tap එකක් තියෙනවා. චූටි cups එකකුත් තියෙනවා. අපි cups ගෙනාවේ නැහැ. අපිට පරක් වුණා. පොඩි chopping board එක. හරිම cute chopping board එක. මේක නම් අපේ අර ලංකාවේ ගෙදර තියෙන කැටල් එක. ඒ ස්ටයිල් එකේම කැටල් එක. මම මේ වගේ එකක් දැකලා නැහැ. අද තමයි දැක්කේ. ooh Working. it's working. මෙතන fridge එක තියෙනවා. මෙතන oven එකක් තියෙනවා. and what is this one? මෙතන ඔක්කොම Cooking equipment. plates, pans ඒ ඔක්කොම එක තියෙනවා. මෙතන පොඩි cups and Wine glass තියෙනවා. wine glasses උත් තියෙනවා. අපි already wine glasses ගත්තා. right? and then bathroom එකට තමයි යන්න හදන්නේ. wow! මාරම clean මේ bathroom එක. wow! I love it. චූටි mirror එකක් තියෙනවා. මාර චූටි mirror එකක් තියෙනවා බලන්න. and මෙතන as usual මේ මාර ආසයි මේ චූටි. ඒ ඇත්තමද? මේක fresh එකක් yes. and Body wash තියෙද? body wash එක මේක ඇතුලේ තියෙනවා. ඔයාගේ නාම වෙනවද? මම මෙහෙම shower එකක් දාගන්න යන්නේ. body wash එකකුත් තියෙනවා. ඒකට මම කැමති නැහැ brand එකට. ඒක තමයි home tour එක ඔයගොල්ලන්ට මම දුන්නේ. දැන් අපි පොඩ්ඩක් සුපර් මාකට් එකට යන්න ඕනේ. අපිට කිසිම කන්න දෙයක් නැහැ. අපි කිසිම දෙයක් ගෙනාවේ නැහැ. අපි ඇඳුම් ටික දාගත්තා, අවශ්‍ය ටික දාගත්තා. ආවා. දැන් වෙලාව රෑ 7:00යි. හිතා ගන්න පුළුවන්ද රෑ 7:00යි. මම ඒකයි මේ සමයකට මෙච්චර 8යි. 8යි. දැන් වෙලාව රෑ 8යි. මම මාර ආසයි සමයකට මෙහෙට ආපු මුල් කාලේ මට හිතුණා වින්ටර් එකට මම ආසයි. මට වින්ටර් එක එනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ. ඒ වුණාට ෆස්ට් වින්ටර් එක ඉවර වෙච්ච ගමන් මං හිතුවා මට ආයි වින්ටර් එපා. මොකද අපි ලංකාවේ කාටද හිනාවනේ. මම හිතුවා කවුරු හරි පිටිපස්සේ ඉන්නවද කියලා. මම අපි අස්තනාරි මගේ වෙන්න බාරිය පංච කල්යාණිකෝ මුලත පුලමි පැහිත ගන්න මං ආදරෙන් දුරවි නෑ ඔයාලා පෙන්තාලට තාලම් පන්දිය ජෙවුලි මගේ හිත ගන්න මල්ලයේ නුඹ මේක තුත කවි බර කන්නේ මගේ අත මෙතඟ ඇගේ රුවට මෑදුවේ
ලස්සනයි. Alright guys, ඔයාලා මගේ vlog එක enjoy කරා නම් please like එකක් දාලා ඔයාලගේ යාළුවන්ට share කරන්න. Next vlog එකෙන් හම්බ වෙනකන් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න. next vlog එකේ හම්බ වෙන්නේ මේ stay එකෙන්මයි. Bye.